අපි ගිරග්ග සමාජයෙන් අද කතා කරන්නේ කුවේණි ගැන. දැන් පහුගිය දවස්වල මම දැක්කා සමාජ මාධ්‍යවල එක තැනක කියපු කතාවක් අල්ලගෙන දිග සංවාදයක් ගියා මේ කුවේණි ආවේ කොහෙන්ද කියලා. ඇත්තටම කුවේණි කොහෙන්වත් ආව කියලා ඉතිහාසයේ කියවෙන්නේ ලියවෙන්නේ නැහැ. ඇය ස්වදේශික කාන්තාවක් කියලායි කියවෙන්නේ. ඇගේ ඉතිහාසය ගැන හොයලා බලද්දී කතන්දර කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් එකක් තමයි සමහර තැන්වල කියවෙනවා ඇගේ තාත්තා බම්බා රජු කියලා, ඇගේ අම්මා රත්නවලී කියලා කියවෙනවා. සමහර කතාවල කියවෙනවා ඇගේ අම්මා රාවණාගේ ඥාතිවරියක වුණු මසිති පාලි කියලා, ඇගේ පියා විකුම් භද්‍ර සෙනවියා කියලත් කියවෙනවා. මේ කතා දෙකේම කුවේණිගේ සහෝදරියක් ගැන කියවෙනවා. කුවේණිගේ සහෝදරිය තමයි සත්ත මුදී කියලා කියන්නේ. ඇය ඍෂිවරියක් කියලා තමයි ඔය කතන්දර දෙකේම කියවෙන්නේ සහ ලියවෙන්නේ. දැන් කුවේණි ගැන කතාව පටන් ගන්නේ විජයාගමනය සම්බන්ධ කරගෙන. විජය ලංකාවට එනවා 700ක් පිරිසත් එක්ක. ඒ එන වෙලාවේ ඇත්තටම විජයගේ පිරිවර දකිනවා සුනකෙක්. මේ සුනකයා පස්සේ පිරිවර යද්දී කුවේණිය සල්ගහක් යට කපු නෙලමින් හිටිය කියලායි කියන්නේ. කුවේණිය තමන්ගේ ඉන්ද්‍රජාලික බලය පාවිච්චි කළා මේ 700 හංගා ගත්තා කියලත්, විජය තමන්ගේ සෙනග නැතිව හොයන් යද්දී කුවේණිය ඔවුන් හංගන් ඉන්නවා කියලා දැකලා තමන්ගේ හැඩි දැඩි සිරුර ප්‍රදර්ශනය කළා, කුවේණි බය කළා මේ 700 බේරගත්ත කියලත් කියවෙනවා. කොහොමුණත් ඇත්තටම කුවේණිය විජයට අතිශය ආදරය කරා කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද ඇය දුටුගමන් විජයට ආදරය කරන්න පටන් ගත්තා. ඒ ආදරය හින්දම ඇගේ කුල පරම්පරාව, ඇගේ ඥාතීන් මේ සියල්ල හැරදා විජයත් එක්ක ජීවිතයක් ගත කරන්න සූදානම් වුණා. ඔය එක තැනක කියවෙනවා ලස්සන කතාවක්. ඒ තමයි එක වෙලාවක විජයට ඇති වුණා කියලා කියනවා දරුණු කුෂ්ඨ රෝගයක්. ඒ කුෂ්ඨ රෝගයෙන් විජය බේරගන්න ඕනකම තිබුණලු මේ සිසිල් දේශගුණයක් තියෙන පළාතක ගිහිල්ලා පදිංචි වෙන්න, මුහුදු හුලං වැටෙන්නේ නැති. ඉතින් ඒ සඳහා මේගොල්ලෝ තෝරගත්තා කියලා කියන්නේ දුර්ලභ ඖෂධ පිරුණු කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොළුකන්ද කඳු පෙත තමයි තෝරගත්ත කියලා කියන්නේ. දොළුකන්ද කඳු පෙතේ විජය එක්කන් ගිහිල්ලා විජයගේ වෛද්‍යවරයා ඔහුට ප්‍රතිකාර කරා කියලා කියනවා. ඒ කාලේ කුවේණි නවාතැන්ගෙන හිටියේ දොළුකන්දට පේන දුරින් පිහිටි කුවේණි ගල නමින් අද හැඳින්වෙන කුබුක් ගැටේ ග්‍රාමයේහි පිහිටි ගල් පර්වතය කියලා තමයි කියන්නේ. ඉතින් ඒ කාලේ විජයගේ වෛද්‍යවරයා විජයට බෙහෙත් කරන ගල දිහා බලාගෙන, ලෙන දිහා බලාගෙන සන්ධ්‍යා යාමේ රාස්සිගේ අවු වැටෙන හෝරාවේ කුවේණිය තමන්ගේ තාම දිග කෙස් කලඹ විහිදාගෙන ඈත පේන විජය බෙහෙත් ගන්න කඳු ගැටය දිහා බලාගෙන පැය ගණන් ගත කරා කියලත් ඉතිහාසයේ තමන්ගේ ඉතිහාසයේ යම් යම් තැන්වල කියවිලා ලියවිලා තියෙනවා. කොහොමුණත් ටික දවසක් යද්දී විජයට ඕන කරා ඉන්දියානු කුමාරිකාවක් සරණ පාවා ගන්න. ඒ අනුව මදුරාපුරයෙන් කුමාරිකාවක් ලංකාවට එනවා විජයගේ බිරිඳ වශයෙන් මේ රාජාභිෂේකය සඳහා විජය සූදානම් කරවන්න. එතකොටත් කුවේණිට දරු දෙන්නෙක් හිටියා කියලා කියවෙනවා. ජීවහත්ත සහ දිසාලා නැත්නම් සිසාලා නමින් ඔවුන් හඳුන්වනවා. ඉතින් එක වෙලාවක විජය කියනවා කුවේණිට යන්න කියලා. හැබැයි කුවේණිව එලවා ගන්න තරම් පහසු වෙන්නේ නැහැ විජයට. ඒ නිසාම විජය මදුරාපුරයෙන් ගෙනාපු කුමාරිව හංගලා තිබ්බා කියලා කියනවා මේ කිසියම් තැනක. ඉතින් කුවේණි ඇය ඉන්න ගල්ලෙන හොයාගෙන ගිහිල්ලා ගල්ලෙනේ සිදුරකින් බලද්දී ගල්ලෙන තුල ඉන්නවා මේ මදුරාපුරේ හැඩකාර කුමාරි. කුවේණි අර ගල්ලෙනේ තිබුණු විවරයෙන් තමන්ගේ දිගු දිව ඇතුළට දාලා ඇයට විනාශයක් කරන්න උත්සාහ කරපු වෙලාවේ ඒ මදුරාපුරේ කුමාරිකාවගේ ආරක්ෂාවට හිටපු සෙනවියාගේ කඩු පහරකින් ඇගේ දිව කැපිලා ගියා කියලත් සමහර තැන්වල කියවිලා ලියවිලා තියෙනවා. කොහොමුණත් ඒ ස්ථානයේ අද වෙද්දී කුවේණි දෙවොලක් තියෙනවා කියලා කියනවා. එතෙන්ට සාමාන්‍යයෙන් යනවලු බැතිමතුන් මහානුභාව සම්පන්න කුවේණි දෙවොලක් කියලා කියන්නේ. එතන ඉන්න අපු මහත්තයා සාමාන්‍යයෙන් ආරම්භයේදී ඕම් තිල්ලුම් පෙරුයුමා පූර්ව දේවී කුවේණි දේවී අම්මා වරවර නමෝ ආදී වශයෙන් තමන්ගේ ආතිකාව පටන් ගන්නවා කියලාත් කියනවා. කොහොමුණත් ඔය ඇයට කෙසේ හෝ රජමාලිගාවෙන් යන්න වෙනවා. යන්න තැනක් නැති වෙනවා. ඊට පස්සේ දරු දෙන්න සබරගමුවට පලා යනවා. ගිහිල්ලා ඒ දරු දෙන්නගෙන් ලංකාවේ වැඩි පරම්පරාව පටන් ගත්තා කියලත්
සමහර තැන්වල කියවෙනවා මේ ඥාතීන්ගේ ගල් මුල් පහරවල් වලින් කුවේනිය මිය ගියා කියලත්. යම් යම් තැන්වල කියවෙනවා විජය ඇයට ආදරය කරන එක නතර කළේ නැහැ. ඇය මිය ගියාට පස්සෙත් ඇගේ දේහය විජය ඇවිල්ලා විල්බාවට අරන් ගිහිල්ලා බඹරගල කියන ස්ථානයේ සොහොනක් හදලා ඇගේ දේහය තැන්පත් කරා කියලා. මේ ආදී වශයෙන් කතන්දර බහුල සංඛ්‍යාවක් තියෙනවා කුවේණි ගැන. කොහොම හරි කුවේණිට විජය දාලා යන්න වෙනවා, රාජ්‍ය නැති වෙනවා, මරුන් කන්න වෙනවා, දරුවෝ නැති වෙනවා, වෙන්න පුළුවන් ඔක්කොම දේවල් ටික වෙනවා. ඉතින් ඒ වෙලාවේ කුවේණිය තමන්ට වෙච්ච මේ අකරතැබ්බය හින්දා සාප කරා කියලා කියවෙනවා. කුවේණිගේ සාපය ගැන ඉතාම ලොකුවට ඉතිහාසයේ කතා වෙනවා. ඇගේ සාපය තමයිලු දිවයින සිව් දෙසම විනාශ වේවා, සිංහල ජනතාවට නායකත්වයක් දෙන පාලකයන් විනාශ වේවා, සිංහල ජාතිය පිටස්තරයන්ගේ ආක්‍රමණයන්ගෙන් විනාශ වේවා, මේ රටේ සිංහලයාගේ අපේකම ලේ බැඳීම නැති වේවා, එක එකා කොටාකා ගනිල්ලා ලංකා පොළොව තලයේ මැදින් දෙකඩ වී මුහුදේ ගිලී ඵලයන්, ඊට පස්සේ ලංකාවේ බුද්ධියහීන වූ ජාතියක් නිර්මාණය වේයන්, මුහුදු විපත්, සුළං විපත්, වර්ෂා විපත් ලැබේවා, සුව කළ නොහැති ලෙඩ දුක් බෝ වේවා, මුහුදේ පාවෙන ලී දණ්ඩක රළපාරට අහුවෙලා තැන තැන ගසාගෙන ගොස් ගිලමින් යන ප්‍රතිපත්තියක් නැති මිනිස්සු ලංකාවේ බිහි වේවා වගේ සාපයක් තමයි ඇගෙන් එළියට ආව කියලා කියන්නේ. ඉතින් මේ සාපය ගැන ඊට පස්සේ කතාබහ වෙන්නේ පඬුවස් දෙව් රජුරුවන්ගේ කාලේ. ඔහුට ඇති වුණා කියලා කියනවා මේ බලවත් රෝගී තත්ත්වයක්. මේ රෝගී තත්ත්වයෙන් ඔහුව මුදා ගන්න කරන්න පුළුවන්කම ලැබෙන්නේ මලය රටේ රජ්ජුරුවන්ට විතරයි කියලා දැනගෙන මේ සක්‍රයා මලය රජ්ජුරුවන් ගෙන්වා ගැනීමේ කාර්යය ඊශ්වරට බාර දුන්නා කියලා කියවෙනවා. ඊශ්වර මේ මලය රජ්ජුරුවෝ මෙහෙට ගෙන්න ගන්න උපක්‍රමයක් ලෙස මේ ඌරෙක්ගේ වෙස් අරගෙන මලය රජ්ජුරුවන්ගේ උයනේ සැරිසරන්න වුණාලු. උයන් පල්ලා කිල්ල කිව්වලු මලය රජ්ජුරුවන්ට ඌරෙක් ඉන්නවා කියලා. මලය රජ්ජුරුව ඌර පස්සේ පන්නම් ආව කියලා කියනවා. ලංකාවටම හන්තාන පැත්තදී තමයි මලය රජ්ජුරුව ඌරට විදින්න හදන්නේ. ඒ වෙලාවේ ඌරා විදියට පෙනී හිටි කෙනා කියනවලු ඔබ ලංකාවට ගෙන්න ගන්නයි මේ උත්සාහය දරුවේ කියලා. ඊට පස්සේ මලය රජ්ජුරුවෝ ගිහිල්ලා හම්බ වුණා කියලා කියනවා මේ පඬුවස් දෙව් රජුරුව. ඊට පස්සේ මේ විස්තර අහලා කොහොම හරි පඬුවස් දෙව්ගේ රජ උයනේ විසිතුරු මණ්ඩපයක් හදලා 65 මංගල්‍යයක් කරවා රජුරුවන්ගේ රෝගයේ නිදානය හොයලා රෝගය සුව කරා කියලාත් කියවෙනවා. ඉතින් මේ කොහොඹ ගහක් යට දියනාමින් හිටි කුමාරවරු 3 දෙනෙක් නොමරා යක්කර මේ ශාන්ති කර්මය කරා කියලත් ඒ නිසා ඒක කොහොඹා කංකාරිය වුණා කියලත් ඉතිහාසයේ සමහර තැන්වල කියවෙනවා. ඊට අමතරව ඔය 6 වන පරාක්‍රම බහු රජුරුවන්ගේ කාලේ තොටගමුවේ රාහුල හාමුදුරුවෝ කුවේණී අස්න නිර්මාණය කරා කියලත් කතන්දරවල තියෙනවා. ඊට අමතරව වැඩි දෙනෙක් කතා නොකරන කාරණාවක් තමයි කුවේණී තන්ත්‍ර ගල කියන්නේ. කුවේණියගේ ස්ත්‍රී ලිංගය නැත්තම් යෝනියේ හැඩයට නිර්මාණය කළ ගලක් ගැන කියවෙනවා යම් යම් තැන්වල. ඒකට කියන්නේ කුවේණී තන්ත්‍ර ගල කියලා. ඒ ගල තැන තැන අරන් ගිහිල්ලා ඒ ගලට පුද පූජා දැක්වුවා කියලත් කියවෙනවා. ඉතින් මෙකී නොකී කතන්දර ඉතාම බහුල සංඛ්‍යාවක් තියෙනවා කුවේණිය ගැන. මොන හේතුවකට අපි ඉතාම අඩුවෙන් කෙටියෙන් ඇය ගැන සාකච්ඡා කරනවාද කියලා මන් දන්නේ නැහැ. කුවේණි කියන්නේ දවස් ගණන්, පැය ගණන්, මාස ගණන් සාකච්ඡා කරන්න පුළුවන්, කරුණු හොයාගන්න පුළුවන් මාතෘකාවක්. ඉතින් අපි ඇය ගැන ගිරග්ග සමච්චයෙන් පස්සේ වෙලාවක ආයි පාරක් කතා කරමු.